ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම The 100 Season 1 කතා මාලාවේ පළමු කොටස ඔන්න අරගෙන ආවා. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු කතාව බලන්න. මේ කතාවේ පෘථිවිය තුළ ඉන්න සෑම මිනිසෙක්ම න්‍යෂ්ටික විනාශයකින් නැති වෙනවා. ඉතින් අවුරුදු 97ක් මේ විදිහට ගෙවිලා ගියා. මේ අතර වාසනාවට තමන්ගේ ජීවිත බේරගත්තු අය හිටියා. ඉතින් මොවුන් ජීවත් වුණේ අභ්‍යවකාශයේ. බෝම්බ පිපුරුණු වෙලාවේ ජාතීන් 12කට අයිති අභ්‍යවකාශ මධ්‍යස්ථාන මෙහි තිබ්බා. දැන් තියෙන්නේ එක් මධ්‍යස්ථානයක් විතරයි. ඉතින් අවුරුදු 100කට පස්සේ පෘථිවියේ ජීවත් වෙන්න පුළුවන් කියලා කියනවා. අභ්‍යවකාශයේ ඉන්න මිනිසුන්ගේ පරම්පරා 4කට පස්සේ භූමියට යන්න මොවුන් සිහින දකිනවා. කතාවේ ප්‍රධාන චරිතය තමා ක්ලාක්. ක්ලාක් ඇතුළු තරුණ අය සේරම ලව පෘථිවියට යවන්න තීරණය කරනවා. ඉතින් ක්ලාක් හිතන්නේ මේ අභ්‍යවකාශයේ ජනගහනය වැඩි හින්දා මරා දාන්න හදනවා කියලා. ඉතින් ඇයව අල්ලගන්න ආපු නිලධාරීන්ට ගහලා එතනින් පැනලා යන්න උත්සාහ කරනවා. ක්ලාක් පැනලා යන්න හදද්දී ක්ලාක්ගේ අම්මා ඇයට නවතින්න කියනවා. අම්මා මොකද්ද මේ වෙන්නේ? ක්ලාක් ඔයාලව මරන්නේ නැහැ. ඔයාලා 100 දෙනාව භූමියට යවනවා කියලා ක්ලාක්ගේ අම්මා කියනවා. ඔයා බුද්ධිමත් විදිහට අනිත් අය ගැන මුලින්ම බලන්න. හරියටම ඔයාගේ තාත්තා වගේ. මට ඔයාව නැති කරගන්න බෑ. මම ඔයාට ගොඩක් ආදරෙයි. ඒ විදිහට අම්මා කියලා එතනදී ක්ලාක්ට සිහිය නැති වෙන්න ඉන්ජෙක්ෂන් එකක් විදිනවා. මොවුන් 100 දෙනෙක්ව යානයකට දාලා ඒ යානය පෘථිවියට පිටත් කරා. එතනදී ඔවුන්ව පිටත් කළ යානය ඇතුලේ සම්පූර්ණ පද්ධතිය අක්‍රිය වෙනවා. ඇත්තටම ඔවුන්ට උදව් කරන්න තිබ්බ සම්බන්ධතා සියල්ල එතනින් අක්‍රිය වෙලා යනවා. නමුත් යානය පෘථිවියට ගොඩ බැස්සා. ඔවුන්ගේ අතට සවි කරලා තියෙන උපකරණ විතරක් ඔවුන් ජීවත් වෙනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. ඉතින් අවුරුදු 100කට පස්සේ මොවුන් පෘථිවියට පා තැබුවා. ක්ලාක් සිතියම අරන් ඔවුන් ඉන්නේ කුමන ප්‍රදේශයකද කියලා බලනවා. අපිට බේරන්න ඕන නම් යන්න ඕන තැන මවුන්ටර් වෙදර් කියලා කියනවා. ඒකට සියලු දෙනාම එකඟ වෙන්නේ නැහැ. එතනදී ඔවුන් රණ්ඩු වෙනවා. ඉතින් ඔවුන් සියලු පිරිසක් විතරක් මවුන්ටර් වෙදර් යන්න පිටත් වෙනවා. මොවුන් යන පාරේ මුවෙක් තනකොළ කකා ඉන්නවා දැක්කා. ඉතින් ඔවුන් ගොඩක් සතුටින් මුවා දිහා බලන් හිටියා. නමුත් මුවා එකපාරටම හැරෙද්දී ඒ සතාගේ මුහුණු දෙකක් තිබ්බා. විකෘති බවක් තිබ්බ හින්දා මොවුන් ඇත්තටම බය වුණා. මේ අතරතුර අභ්‍යවකාශයේ ප්‍රධානියාට වෙඩි ප්‍රහාරයක් එල්ල කරේ කවුද කියලා දැනගන්නවා. බෙලෙමි බ්ලේක් කියලා මොරකාරියෙක්. ඉතින් ඔහුත් පෘථිවියට යන 100 දෙනාගේ අතර ඉන්නවා. ඉතින් తాවකාලිකව පත් කරපු ප්‍රධානියා එතන හිටපු ආරක්ෂක නිලධාරියාට කියනවා ඔහුට යානයට යෑමට උදව් කරපු කෙනා හොයන්න කියලා. ක්ලාක්ගේ මව ඇතුළු වෛද්‍යවරු කිහිපයක් ප්‍රධානියාව සුව කරන්න උත්සාහ කරනවා. ඒ අතරතුර පෘථිවියට ගියපු බෙලෙමි බ්ලෙක් අනික් සියලු තරුණයින්ගේ අතේ තියෙන උපකරණය ගලවන්න කියලා උපදෙස් දෙනවා. ඇත්තටම ඔහු උත්සාහ කරන්නේ අභ්‍යවකාශයේ ඉන්න අයට පෘථිවියට ගියපු සියලු දෙනා මැරුණා කියලා දන්වන එක. ඔවුන්ව පෘථිවියට ගෙන්වා ගැනීම වළක්වන එක. නමුත් වෙල්ස් කියන තරුණයා විතරක් ඔහු කියන දෙයට එකඟ වෙන්නේ නැහැ. ඉතින් අභ්‍යවකාශයේ පාලන යන්ත්‍රයේ සිටින සියලු දෙනා හිතුවේ විකිරණ දෝෂයක් නිසා එකිනෙකා මිය යනවා කියලා. తాවකාලික ප්‍රධානියත් ඒ බව විශ්වාස කළා. නමුත් ක්ලාක්ගේ මව එහෙම වෙන්න බෑ කියලා එහෙනම් ඔක්කොම මැරෙනවා කියලා කියනවා. ඒතර ක්ලාක් ඇතුළු පිරිස අතරේ හිටපු ඔක්ටේරියා කියන තරුණිය ගඟක් දැකලා ඒකට පනිනවා. ඇත්තටම ඇයට ඕන විනෝද වෙන්න. ක්ලාක් ඔක්ටේරියාට කෑ ගහනවා මොකක්ද ඔය කරන්නේ කියලා. නමුත් ඔක්ටේරියා අහන්නේ නෑ. ඇය අනිත් අයටත් අඬ ගහනවා. ඒත් ඔවුන් බහින්න හදද්දී වතුරේ හිටපු සතෙක් ඇවිත් ඔක්ටේරියාට පහර දෙනවා. ක්ලාක් අනිත් අයගෙත් උදව් අරගෙන ගලක් තමා ඒ සතාගේ අවධානය වෙන තැනකට හැරෙව්වා. එතනදී ඔක්ටේරියා ඒ සතාගෙන් බේරුණා. නමුත් ඔක්ටේරියාගේ කකුල තුවාල වෙලයි තිබුණේ. ක්ලාක්ගේ මව අත්අඩංගුවට ගන්න වැඩ බලන ප්‍රධානියා ඇතුළු පිරිසක් එතෙන්ට එනවා.
ඒකට හේතුව තමයි රෝගියෙකුට අවශ්‍ය උපරිම වෛද්‍ය සැපයුම් ලබා දීම හින්දා. ඉතින් මේ නීතියට අනුව වැඩිහිටි ඕනෑම කෙනෙකුට දෙන දඬුවම තමයි මරණය. ඇයට මරණ දඬුවම දෙනවා. ඇගේ මිතුරිය ඇයට සමාව දෙන්න කියලා ඉල්ලුවත් වැඩ බලන ප්‍රධානියා එහෙම කරන්න බෑ කියලා කියනවා. ඉතින් ක්ලාර්ක්ගේ මව ඇගේ මිතුරියට මම වෙනුවෙන් ක්ලාර්ක්ව බලාගන්න කියනවා. මවුන්ටර් වෙදර් කියපු ක්ලාර්ක්ගේ කණ්ඩායම ගහක තිබ්බ වැලක් මාර්ගයෙන් ගඟෙන් එහාට යන්න උත්සාහ කරනවා. ඉතින් එතනදී ජැස්පර් ඉස්සෙල්ලම යන්න අභියෝගය බාරගන්නවා. නමුත් ඔහුගේ අවසාන ගමන ඒක කියලා ඔහු දැනන් හිටියේ නෑ. එතනදී ජැස්පර් සතුටින් කෑ ගහනවා මවුන්ටර් වෙදර් තුලට අපි ආවා කියලා. නමුත් ජැස්පර්ට එතනදී ලොකු ඊතලයක් වැදිලා මිය යනවා. ඉතින් මේක කවුරු කරන්න ඇතිද? පෘථිවියේ ජීවීන් කොට්ටාසයක් ජීවත් වෙනවද? ඉතින් මේ ගැන දැනගන්න නම් ඊළඟ කොටසින් අපි ආයෙත් හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.